බලන්නකො මම උස්ස ටිකක් මේ මාත් එක බලමු අවනේ පොඩි උස්ස සියමල් එක ඇතුළත් අපි බලන්න යමු කියලා බලමු මොනවද කියලා යා දුන්නා රයිට් මේ ඉන්නේ මම මේ බස් එක ඇතුලේ මේ බලන්නකො මේ බස් එකේ ඉතින් එහෙනම් අපි යමු දැන් ඇතුළට දැන් මෙතනම මම හය පාරක් විතර ගියා අපි දකින්න සුපුරුදු පරිදි යාළුවව හම්බුණා සුදු පාටින් මේ ඉතින් කොහොමද හැමෝම ජය වේවා කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ මිස්ටර් මයියා channel එකට. අද මම ඕගොල්ලෝ එක්කන් ඇවිල්ලා තියෙනවා BMICH එකේ එක්සිබිෂන් එක බලන්න. මේක GAC එතකොට Dpol ඒ වගේ බ්‍රෑන්ඩ් ගොඩක් එක්ක Hyundai ඒ වගේ බ්‍රෑන්ඩ් ගොඩක් එක්ක අද ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ ලස්සන වාහන ටිකකුත් එක්ක. ඉතින් අපිට බලන්න පුළුවන්. ඔයාලව මම මේක ඇතුලේ හැමදැනම එක්කන් යනවා. ඉතින් ඔයාලට තියෙන්නේ අද එක්සිබිෂන් එක බලන්න. සමහර තැන්වලදී විතරයි මම කතා කරන්නේ. සමහර තැන්වලදී කතා බහ කරන්න ගන්නෑ. ඉතින් හැමෝටම ජය වේවා. අපි යමු එක්සිබිෂන් එක බලන්න. මේ අයෝන් කියන වෙහිකල් එකේ ඔයගොල්ලන්ට වීඩියෝස් මම කලින් ගෙනල්ලා තියෙනවා. අපි ආවා ඒකේ ෂෝරූම් එකට. අපි යමු. ඒකේ දැනටමත් කමර්ෂල් එකක් පටන් අරන් තිනවා. අපි ඒ කමර්ෂල් එකත් බලන්නත් එක ඇතුළට යමු. Talk about partnerships. Sri Lanka's iconic duo Bharti and Santosh stand as a GSE Dinama Gamanakara Harima partner. ඉතින් මේ GAC බ්‍රෑන්ඩ් එකේ වාහන කීපයක් මගේ වීඩියෝස් වල තියෙනවා. ඔයාලට පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන්. කීපයක් තියෙනවා. ඉතින් මේ අයෝන් V1 කියන වාහනේ ගැන මෙන්න මේ වාහනේ වීඩියෝ එකක් අපි ළඟදීම ගේන්න ඉන්නවා. අපේ ශෂීන් ඉන්නවා මගේ යාළුවා. මේ ඉන්නේ. දැන්වත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ යාළුවෙක්. ඉතින් ඒ වගේම තමයි මේ වාහනේ තමයි අපි ළඟට වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගේනවා කියලා මම පොරොන්දු වෙනවා. ඉතින් ওই විදිහට තමයි මෙතන ෂෝරූම් එක යන්නේ. යන් අපි ආයෙත් වටයක් දාන්න. මේ දවස්වල හැමෝම කතා වෙන මොකද්ද මම මේ බස් එකට කරලා තියන්නේ කියලා කතා වෙන්නේ. බස් එක ඔයගොල්ලන්ට ඇතුළේ පෙන්නන්නයි යන්නේ. යමු මාත් එක්ක. මේ ඉන්නේ මම මේ බස් එක ඇතුලේ. මේ බලන්නකො මේ බස් එකේ සෑහෙන වියදමක් කරලා මේ විතර හදලා තියෙනවා. ඉතින් අපි කොච්චර කිව්වත් වාහනවල ආසාව එක එක අයගේ විවිධාකාරයි. ඉතින් මේ බලන්න මෙතන තියෙනවා මේ විදිහට සෝෆාස් ගාලා බිස්නස් ක්ලාස් වගේ ඉඳගෙන යන්නත් පුළුවන්. ඉතින් මේ බස් එක ඉතින් සෑහෙන වටිනවා මේ දිග ගමනක් යන්න. මොකද මේ වගේ ලොකු පාසුකමක් තියෙනවනේ. ඉතින් හැමතැනම ස්පීකර්ස් තියෙනවා. ඉතින් හොඳ සවුන්ඩ් එකක් ඇති. මං හිතන්නේ මේ ස්මෝක් එක යනවා. DJ ලයිට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා. ගොඩක් අය ආසයිනේ ඉතින්. ඉතින් මේ බස් එක ඇතුලේ මේ විදිහට තමයි තියෙන්නේ. මම දන්නේ වෙන අයගේ කතා බහ. මම නිකන් මේක ගැන පෙන්නුවේ මේ විදිහට වාහන මොඩිෆිකේෂන් කරනවා කියලා. ඉතින් ඔයගොල්ලොත් එක්ක මම හැමදාම පෙන්නන හන්ද ඉතින් මම මේකත් පෙන්නන්න ඉදුවා. ඉතින් ඔයාලා වටේම එක්කන් යනවනේ මම වාහන බලන්න යද්දි. ඉතින් සුට්ටක් අමාරු වෙන්නේ නැක්කේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඒකේ කොක්පිට් එක මොන වගේද කියලා. මෙතන තමයි ඩ්‍රයිවිං කරන එක්කෙනාගේ තැන. ඒ වගේම තමයි ඒගොල්ලොන්ට මෙන්න මේ වගේ පිටිපස්සේ නිදා ගන්න තැනකුත් මෙන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම උඩ තට්ටුකුත් තියෙනවා. ඔයාලට පේනවද? උඩ තට්ටුකුත් මෙන්න මේ වගේ තියෙනවා. එතනත් බෙඩ් එකක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ ගොඩක් කැබින් තියෙනවා. ඉතින් මේක සම්පූර්ණ මිනිස්සෙක්ට දුර යනකොට ජීවත් වෙන්න පුළුවන් විදියට හැමදේම තියෙනවා. මම හිතන්නේ මේවා ෆ්‍රිජ් පවා තියෙනවා. ඉතින් මේ හැමදේම එකතු කරලා තියෙන්නේ. මහන්සි වුණාම නිදා ගන්න මේ වගේ තියෙනවා. ඩ්‍රයිවර්ස්ලා දෙන්න මාරු වෙවි තමයි මේ එලවන්නේ. පිට රටවල් වල නම් එහෙමයි. ලංකාවේ ඉතින් කොහොමද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකකුත් දාන්න. ඔන්න මම අද කන්ටේනර් එකකට නැග්ගා. මේ එන දුර බහින්නත් තියෙනවා. තාම මම මේ වගේ කන්නම් එලවලා නැහැ. හැබැයි එලවන්න පුළුවන්. ඒ උනට එලවන්න යන්නේ මේක ටිකක් බරපතල මට. right. ඉතින් අපේ ලංකාවේ මේ වගේ චයිනීස් වාහනයක් මේක
good vehicle, no? That is that is Three wheel, four wheel, two wheel, we all have. That's all protected we have. Electricity, all electricity. right. Oh, full electric. That Yes, one. yes. No fuel. Yeah. Right. How many kilometers can be going to that vehicle? This we have. Yeah, This 45. 45 Yes, yes. kilometer. Yes, yes. Mega. And max load can up to 325 kilogram. 300. Yes, 25 kilogram. Here. kg. Right. මේ වාහනේ කිලෝග්‍රෑම් 320ක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි how many kilometers? 40 Yeah, 45. කිලෝමීටර් 45ක් මේ ධාවනය කරන්න පුළුවන්. full charge එකකින්. ඉතින් මම මේ BMI seat එක වටේ මේගොල්ලෝ මාව එක්කගෙන යනවා. ඉතින් මේක full charge කරලා දෙන්නේ. පොඩි amp එකක් තියෙනවා මෙන්න මේ වගේ. Speaker, you can take it. Right. Bluetooth and FM radio and USB. Yes, Yeah, right. Good. Web some system, yeah. For playing. right. ඒක වයිපර් එකේ මෙතන වතුර කෙලිම වයිපර් එකෙන්ම තියෙනවා මේ වතුර විදින එක. උත් ඉතින් Especially for ringless. right. Yes. Heavy rain. Have a curtain also? Yes, yes. Can be closed? Yes. Here we have cover. ෆෑන් එකක් මට දාලා දුන්න මේ වගේ. ඒගොල්ලෝ දාඩියෙන් මේ වගේ මට දාඩිය කියලා තේරුණා. ෆෑන් එකක් දාලා දුන්නා මේ පාඩේ ලොකු වටයක් මාව එක්කගෙන යනවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සමහර ඉතින් වචන මට තේරෙන්නේ නැහැ. සමහර ඒවා මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට කතා කරගෙන යනවා. කොහොමද මාව මේ BMI switch එකේ වටේම එක්කන් ගියා ලොකු රවුන්ඩ් එකක්. ඉතින් thank you කියලා කියනවා මේ දෙන්නටම. මම චයිනීස් භාෂාවෙන් කිව්වොත් ෂේ කියලා කියනවා. ඒකල දානවා ෂේ කියන්නේ thank you කියනවා වගේ තමයි. ඉතින් චීන කට්ටිය ඔන්න වගේ මේ වාහනේ මාව දාලා ගියා. දැන් මම යනවා BMI switch එක ඇතුලේ එක්සිබිෂන් එක බලන්න. ඉතින් මේ වගේ BYD showroom එකට ඇතුල් වෙනකොටම එතකොට BYD C line 6 එක තියෙනවා ඉස්සරහම. ඊට පස්සේ BYD Shark එක තියෙනවා. මම ආසම වාහනේ. මෙන්න මේ Shark එක. ඉතින් කීනයක් තමයි. අපි try කරොත් ගන්න බැරි කමන්නේ. ඉතින් අපි ඇතුළ බලන්න කාගෙන් හරි අහලා බලමු. අපිට වාහනේ ඇතුළත් බලන්න පුළුවන්ද කියලා. මේක ඇලේට තියෙන හැම දොර අරින්න බයයි. මේ වාහනේ ඇවිල්ලා BYD Atto 1 කියන වාහනේ විතරයි දැනට BYD එකේ අඩුම ගානට වෙලා තියෙන එක 8.3 මිලියන් වලට තියෙන. ඉතින් අපිට Shark එකේ ඇතුළ බලන්න බැහැලු. මොකද Shark එක අර උස්සලා තියෙන්නේ. මං යාගේ හව ෂෝරූම් එකට යන්න ඕනලු ඇතුළ බලන්න. ඉතින් අපි යන්නේ නැහැ එළියට. ඉතින් Shark එක මුලින්ම තියෙනවා හවාල් වෙහිකල් එක වැඩ කිඩ ගොඩක් තියෙන.
වගේ තමයි Euro Motors GWM එතකොට Jaguar එතකොට Euro Motors තමයි මේක. ඊට පස්සේ මේක Mahindra. ඉතින් ඔයගේ මේ showroom ගොඩක් තියෙනවා මේක ඇතුලේ. මම පොඩක් කටක් ගාලා යනවා මොකද හවස් වෙනකොට මේ BMCH එක ඇතුලේ ටිකක් සෙනගත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හන්දා මම ඔයාලට රූප සටහන් මගින් තමයි මේ පාර BMCH එකේ එක්සිබිෂන් එක වෙන්නන්නේ. ඉතින් ඔයාලා බලාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති මෙන්න මේ බයිසිකලේ ගැන මම වීඩියෝ එකක් කරා. අද ඒක BMCH එකේ තියෙනවා. ඉතින් ඒකත් බලන්න පුළුවන් ආපුවම. ඉතින් මෙතන Hyundai එකේ BMCH එකේ BMCH එකේදී ලොන්ච් කරපු වාහනේ තමයි මේ තියෙන්නේ. Hyundai එකේ ඉතින් මේගොල්ලෝ ප්‍රධාන අනුග්‍රහයක් දක්වනවා මම හිතන්නේ මේ මොටර් ෂෝ එකට. ඉතින් ඒ වගේම තමයි මෙතන එක වාහනයක් තියෙනවා GTR එකක් මේ වගේ දාලා. ඉතින් ඒකට සිකියුරිටි කෙනෙකුත් දාලා තියෙනවා. මම හිතන්නේ අල්ලන්නවත් වෙන්නේ නැහැ. ඉතින් GTR එක අල්ලන්න ඕනේ නැහැ කවදා හරි. අපි සල්ලි දීලා ගෙනල්ලා පදිමු මේ වගේ එකක්. ඔයාලට බලන්න පුළුවන්. අපි අහලා බලමු නගින්න දෙන්නද කියලා. මේක නගින්න දෙන්නද? නගින්න දිහා අල්ලන්නවත් දෙන්නේ. ඒ තරම් වටිනවා GTR කියන වාහනේ. දැක්කද? දීපෝල් වාහන ටික මෙන්න මේ වගේ මෙතෙන්ට දාලා තියෙනවා. ඉතින් මේ ඔයාලා බැලුවේ මේ සම්පූර්ණ වීඩියෝ එකේ පළවෙනි කොටස. ඉතින් ඔයාලට පුළුවන් දෙවෙනි කොටස බලන්න. මම ඒක හෙට උදේම අප්ලෝඩ් කරනවා. සමහර විට මේ වීඩියෝ එක ඔයා බලන වෙලාවේ මම ඒක අප්ලෝඩ් කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒකත් මගේ channel එකේ තියෙනවා. මම අප්ලෝඩ් කරාට පස්සේ comment section එකේ link එක දාලා තියන්නම්. දැනට ඔයාලට part 2 එක මගේ page එක click කරලා ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා.